දින්දුකම් පිටු දැකීමත් ඒකෙත් අපි ආකාර දෙකකට උපකාර කරනවා. ඒකනේ මම මේ ප්‍රශ්නේ අහන්නේ දැන් ඒකෙදි එදිනෙදා වියදම් පියව ගන්න දෙන්නේ නැහැ නේ ජනාධිපති අරමුදලෙන් සල්ලි. ඔව් නමුත් තියෙනවා ඇත්තටම අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ පවුලේ ආදායම උත්පාදනය කරන පියා හෝ මව නොමැතිනම් ඒ පවුල් ඒකකය තුල එවැනි අවස්ථාවල ජීවනෝපායට අපි යම් කාලයක් සඳහා මාසිකව ආධාර ලබා දෙනවා. මොකද එවැනි පවුල් අපිට ඕන තරම් දැන් ඇප්ලයි කරනවා. සමහර තැන්වල පියා මිය ගොස් මේ පියා හැර ගොස් ඉන්න පවුල් තියෙනවා. ඒ වගේම එක්තැන් වෙලා ඉන්න හදිසි අනතුරු නිසා එක්තැන් වෙලා ඉන්න එවැනි පවුල් වලට අපි මාසිකව යම් කාලයක් දක්වා මාසික දීමනාවන් ලබා දෙනවා. ඊට අමතරව සෑහලකියා කරන්න සෑහලකියාවක් නිරත වෙන්න හැකියාව තියෙන කැමැත්ත තියෙන දුප්පත් පවුල් වලට අපි සෑහලකියා උපකරණ ලබා දීම සහ ද්‍රව්‍යමය ආධාර ලබා දීම කරනවා. දැන් ඔය කියන කාණ්ඩයේදී මාසික දීමනා විදිහට දෙනවද? එහෙම නැත්නම් එකපාරක් විතරක් දෙවන දීමනාවක්ද? ඔව් සෑහලකියාවෙන් නම් අපි යාට අවශ්‍ය උපකරණය මොකක්ද කියලා අපි අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ට මාර්ගයෙන් අපි ව්‍යාපෘති වාර්තාවක් අරගෙන එයා කරන සෑහලකියාවට අවශ්‍ය වෙන උපකරණ මොනවද කියලා හඳුනා ගන්නවා මුලින්. ඒ උපකරණ ඊට පස්සේ අපි උපකරණ මිලදී ගැනීමට ප්‍රාදේශීය ලේකම්තුමන්ලට අවශ්‍ය මුදල් යවනවා සම්පාදනය කළ උපකරණ මිලදී අරගෙන අදාළ පුද්ගලයන්ට ලබා දෙන්න කියලා. දැන් මේ වගේ සමාජ සුබසාධන යාන්ත්‍රණයක් තියෙනවා නම් සමාජ සයිබල ගැන්වීමත් ඉතා හොඳට සිද්ධ වෙනවා නම් මම අහන්නේ දැන් එහෙම තවදුරටත් පාරේ තව කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලන යාචකයෝ අපිට දකින්න ඕනේ වෙන්නේ නැහැ මම කියන්නේ. ඔව්. එතකොට දැන් එහෙම ඒ ක්‍රියාවලියක් කරන්න පුළුවන්. දැන් ඔබතුමාලා මෙච්චර කටයුත්ත කරන තැනකට මේකත් ඇවිල්ලා තියෙනවා. දැන් අස්සසුම තියෙනවා. තව සමාජ සයිබල ගැන්වීමේ යාන්ත්‍රණ ගණනාවක් තියෙනවා. ඒ අතරට දැන් ජනාධිපති අරමුදලත් ඇවිල්ලා තියෙනවා. ඔව්. අවස්ථාව තියෙනවනේ. ඔව්. අපි ඇත්තටම ගයන් දැන් පසුගිය කාලේ පුරා මෙතන අර අනිකුත් සේවා කියන එක අනිකුත් සේවාවලට කරන උදව් විධිමත්ව මේක සිද්ධ වුණේ නැහැ. ක්‍රමවේදයක් තිබුණේ නැහැ. දැන් අපිට විධිමත් ක්‍රමවේදයන් මේ වෙනට අපි හඳුනා ගනිමින් සිටිනවා. මම උදාහරණ විදිහට කිව්වොත් අපිට ආවා දීවර කර්මාන්තයේදීලා ආබාධ ලක්වන මේ යන පිටරටවල සිරගත වන අපේ දීවරයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැට. අපි ඒකට ක්‍රමයක් හැදුවා. වනාලි ප්‍රහාර නිසා පීඩාවට පත්වන අයට යම් දීමනාවක් රජයෙන් දුන්නාට දරුවන්ට මුකුත් ලැබෙන්නේ නැහැ. අපි ඒකට ක්‍රමවේදයක් හැදුවා ඒ අධ්‍යාපන ආධාර. ඊට අමතරව විදේශගත වෙලා රැකියාවට ගිහිල්ලා මව්පියා සමහරට මේ යන්න පුළුවන් ආබාධිත වෙන්න පුළුවන් සිරගෙවල් වලට යන්න පුළුවන් සමහරට වෙනත් කරදර වලට මුහුණ දෙන්න පුළුවන්. එතනදී ලංකාවේ ඉගෙන ගන්න දරුවන්ට ක්‍රමවේදයක් නැහැ. ඒකටත් ක්‍රමවේදයක් හැදුවා. දැන් මේ දවස්වල වකුගඩු රෝගීන්ගේ දරුවන්ට අධ්‍යාපන ආධාර දීමේ ක්‍රමවේදයක්. ඔබ දැන් සඳහන් කරන කාරණයත් අපි සමාජ සුබසාධනයේ සම්බන්ධ අමාත්‍යාංශයක් තියෙනවා. අපි වැඩිහිටි ලේකම් කාර්යාලය ආබාධ සහිත ඌවන්ගේ ලේකම් කාර්යාලය ඊට අමතරව ශ්‍රව්‍යාබාධ හා දෘශ්‍යාබාධ තියෙන අයගේ ඒ වෙනුනුත් වැඩසටහන් හදලා තියෙනවා. දැන් යෝජනා මේ දවස්වල අපි සලකා බලමින් සිටිනවා ලබන වර්ෂයට ක්‍රියාත්මක කරන්න. ඒක අඳුනාගත් ප්‍රධාන ප්‍රශ්න. ඔබ දැන් සඳහන් කරපු කාර්යයත් එවැනි එකක්. වැදගත්ම දේ අපිට මේක අඛණ්ඩව කරගෙන යාම සඳහා ව්‍යාපෘතියක් අවශ්‍යයි. අපිට අරමුදල් තියෙනවා. නමුත් ඒක අර මාසයක් පටන් අරන් ඊළඟ මාසේ නතර කරන්න බෑ. ඒ සඳහා අනිකුත් ආයතනවල සහායක් අපිට අවශ්‍යයි. ඒ කියන්නේ මේ පිරිස එකතු කරගන්න, ඒ පිරිසට උදව්වක් වෙන ශක්තිමත් වැඩසටහන යෝජනා කරන්න අරමුදල් සැපීම අපිට පුළුවන්. නමුත් ඒක පසු විපරම සහ ක්‍රියාත්මක කිරීමේ කාර්යයට ආයතන ඉදිරිපත් වෙනවා නම් ජනාධිපති අරමුදලට ඒ සඳහා සහභාගී විය හැකියි. දැන් බිලියන 12ක අරමුදලකින් මෙච්චර වැඩ කරන්න පුළුවන්ද? ඕක කොහොමද කරන්නේ? සහ දැන් ඔහොම ගෙවාගෙන යන්න ගියොත් බිලියන 12 ඉක්මනට ඉවර වෙයි. මේමයි ඇත්තටම අපේ ප්‍රධානම ආදායම් මාර්ගය වෙන්නේ DLB එක. කියන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ලැබෙන ආදායම. එතකොට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ලැබෙන ආදායම ගිය අවුරුද්දේ බැලුවොත් එහෙම අපි සාමාන්‍යයෙන් මිලියන 3900ක් වගේ තමයි මුළු අවුරුද්දටම හම්බ වෙලා තියෙන්නේ. නමුත් මේ අවුරුද්දේ මේ වෙනකොට මිලියන 4300ක් විතර. ඒ කියන්නේ මාස 9ක් තුල ගිය අවුරුද්දේ සම්පූර්ණ ටාගට් එකම ඇචීව් කරලා ඉවරයි.